රයිම් එකක් කියලා කියන්නේ දැන් අපි එලිසමය ගලපනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මම මෙහෙම ගන්නවා. ගොඩක් වෙලාවට දැන් අපිට ඔකේ අයිඩියා තියෙන කවි වලින් නේ. අපිට උගන්වන්නේ ඉස්කෝලේදී කවිත් එක්ක කවි වල එලිසමයනේ උගන්වන්නේ. එතකොට අපි මෙහෙම ගමු. අපි ගමු මෙහෙම. ලංකාවේ හරි කවියක් තියෙනවා. මේක මම හිතන ගොඩක් කට්ටිය අහලා තියෙනවා. පිනවන දුටු දන සෑම ගංගා ළඟ පිහිටි කදීම. එතකොට ඒක ඒ පේලි දෙකක්. පිනවන දුටු දන සෑම ගංගා ළඟ පිහිටි කදීම කියන්නේ පේලි දෙකක්. එතකොට ඒ පළවෙනි පේලි අන්තිම වචනේ තියෙනව නේද? පිනවන දුටු දන සෑම කියලා කියනවා. දෙවෙනි පේලි තියෙන්නේ ගංගා ළඟ පිහිටි කදීම. එතකොට මේ ලංකාවේ ක්‍රමයට රයිම් කරන්නේ අන්තිම අකුර. ලංකාවේ ක්‍රමයට රයිම් කරන්නේ අන්තිම අකුර. ඒ කියන්නේ මයම් සෑම අදීම. හරි එතකොට ඒක වැලිඩ් නෑ නැත්තේ නෑ. ඒක එලිසමෙ නෙමෙයි. ඒකත් එලිසමෙ තමයි. හැබැයි ඉන්ටර්නැෂනල් එකක් තමයි එතනදී ගොඩක් වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙන්නේ. ලකුණු 100 දෙන්න පුළුවන්. ඒ අන්තිම අකුරත් එක්ක මුළු වචනේ සද්දෙත් රයිම් වෙන්න ඕනේ. ඒ කියන්නේ